අද මම මේ වෙලාවේ ඉන්නේ ලංකාව පුරා දියඇලි සොයන සංචාරයේ සුවිශේෂ දියඇල්ලක් හොයාගෙන. දැන් අපි යන්න හදන්නේ දුම්හිඳ දියඇල්ල බලන්න. මේ යන පරිසරයේ ඊටාම කටුක දුෂ්කර මාර්ගයක් තියන්නේ. පඩි පෙල් මේ වගේ අත්වාරු ඒ වගේ ආධාරේ කොන්ක්‍රීට් පාරවල් වල යන්නත් තියෙනවා. අපි යන් ඉදිරියට බලන්න. හම්බුණා බී මන්ලාවතීනේ. එයාගෙන් අහන්න පුළුවන් කුස්සල්ලාවේ ගමේ නමේ ආරම්භයයි දුම්හිඳැල්ලේ ආරම්භය ගැන පොඩි කතාවක්. ගාමුදු පැත්තේ යට වෙනකොට ඒ කාලේ තියෙන වතුර ගලනකොට මේ බාලා තියෙනවා කොහෙන්ද මේ බ්ලොක් වෙන්නේ කියන වතුර එක. ඊට පස්සේ තමයි දුම්හිඳැල්ල මේ බ්ලොක් වෙලා තියෙන්නේ. එතන කුස්සලක් රැඳිලා තිබිලා තියෙනවා. මේ අඬබෙරයක් වගේ ගහලා තියෙනවා ඒ කාලේ. ඊට පස්සේ කුස්සල කපන්න පුළුවන් කෙනෙක්. පස්සේ සීයා කෙනෙක් කියලා තියෙනවා මම මාස 3ක් ඇතුළත කුස්සල වෙල කපලා දෙන්නම් කියලා. පස්සේ පුස්සල කපලා තියෙන මාස 3ක් ඇතුළත කපවුවට පස්සේ යාට රන් අවදි 100ක් දීලා තියෙනවා. ඒ 100ම තමයි නම තියලා තියෙන්නේ මේ දුම්හිඳ දියඇල්ල කියලා. ඒ පුස්සල් කෑල්ල ගිහින් අටේ කණුවේ රැඳිලා තියෙනවා කියලා තමයි දැනටයි කියන්නේ. එතනට කියලා තියෙන පුස්සල් ලෑව කියලා. මම මේ වෙලාවේ ඉන්නේ දුම්හිඳ ඇල්ල බලන්න ආපු ගමනේ ප්‍රධාන නැරඹුම් වේදිකාවේ උඩ. මෙතෙන්ට ආපුවම අපි ගිමන් නිවා ගන්න තියෙනවා මෙතන බීම එහත් අපි ඕඩර් කරමු අපි දෙන්න. දැන් අපි ඉන්නේ ප්‍රධාන නැරඹුම් වේදිකාවේ. මෙතන නම් බලන්න පුළුවන් දුම්හිඳ ඇල්ල. ඊට අමතරව අපි දැන් තව ටිකකින් පහත මාලේට පයින්නවා. ඉන්නේ දුම්හිඳ දියඇල්ලේ මම පිටිපස්සෙන් බලා ගන්න පුළුවන් ඔයගොල්ලෝට. දියඇල්ල වර්ගීකරණය අනුව ගත්තොත් පංචපෝල් කියන දියඇලි වර්ගීකරණයට අයත් වෙනවා. මේ පංචපෝල් දියඇල්ලක් කියන්නේ සානුවක් හෝ ගල් තලාවක් මත ආධාරයෙන් විශාල ජල කඳක් තනි දියඇල්ලක් විදිහට හදාගෙන වැටීම. එතකොට මේක මෙයාට පරිසරය පොඩ්ඩක් බලන්න පුළුවන් ඔයගොල්ලෝට. ඔයාලට දැක ගන්න පුළුවන් උඩින් තියෙන නැරඹුම් මැදිරිය